ඇයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සන්දිට්ඨිකයි කියලා කියන්නේ? ස්වාකාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ. සාන්දෘෂ්ටිකයි කියන්නේ මේ ජීවිතේ විපාක දෙනවා. මේ ජීවිතේ දකින්න පුළුවන්. අපි කියමු කෙනෙක් ඉන්නවා රාගයේ තියෙන. එයා රාගයේ දුරු වෙන ධර්මයේ පුරුදු කරනවා. එයාටම එයා තේරෙනවා තමන්ගේ රාගය නැති වුණා කියලා. කෙනෙක් ඉන්නවා තරහයි. ඒ තරහ දුරු වෙන ධර්මය පුරුදු කරනවා. එයාගේ තරහ නැති වෙලා යනවා. එතකොට මේ ධර්මයේ ප්‍රතිඵල මේ ජීවිතේ ගන්න තියෙන එකක්. සාන්දෘෂ්ටික ධර්මයක්. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං කියනකොට මේ ජීවිතේම මේ ධර්මයේ දකින්න තියෙන්නේ. මේ දුක හටගන්නේ තෘෂ්ණාවෙන් කියනකොට ඒක මේ ජීවිතේමයි මේ තෘෂ්ණාවෙන් හටගන්න හැටි දකින්න තියෙන්නේ. තෘෂ්ණාව නැතිවීම නිවනයි කියන එක මැරිලා ලබන එකක් නෙවෙයි. මේ ජීවිතේම ලබන එකක්. ඒ පුරුදු කරන මාර්ගයේ ප්‍රතිපදාව පරලොව පුරුදු කරන එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ජීවිතේ පුරුදු කරන එක. බුදුරජාණන් වහන්සේගේ දහම මේ ජීවිතේ පුරුදු කරන දහමක් නිසා සාන්දෘෂ්ටිකයි. ඒ ධර්මයේ පුරුදු කළොත් විපාක මේ ජීවිතේමත් දකින්න පුළුවන්. සාන්දෘෂ්ටිකයි. ඒ නිසා සම්දිට්ඨික කියන්නේ